මුලින්ම වෙබ් බ්‍රවුසර් එකට ගිහින් සර්ච් බාර් එකේ Oracle free tier කියලා ටයිප් කරලා සර්ච් කරන්න. මෙතනින් Oracle Cloud free tier link එක උඩ ක්ලික් කරලා Oracle website එකට යන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට Oracle website එකේ user interface එක එයි. Start for free කියන බටන් එක ක්ලික් කරන්න. account information window එකේදී ඔයාලගේ රට, ඔයාලගේ නමේ පළවෙනි කොටස, ඔයාලගේ නමේ දෙවෙනි කොටස, ඒ වගේම ඊමේල් එක දාලා මෙතන පුරවන්න. verify my email බටන් එක ක්ලික් කරලා ඔයාලගේ ඊමේල් එකට ලොග් වෙලා Oracle එකෙන් එවන ඊමේල් එක කන්ෆර්ම් කරන්න. Oracle verification mail එක ඔයාලගේ ඊමේල් ඉන්බොක්ස් එකට එනවා. එහෙම නැත්නම් ස්පෑම් ෆෝල්ඩර් එකට ගිහිල්ලා බලන්න එතන තියෙනවද කියලා. verify email බටන් එක ක්ලික් කරන්න. මෙතනදී ඔයාලා පාස්වර්ඩ් එකක් දෙන්න ඕනේ. ඒ වගේ මේ පාස්වර්ඩ් එක අවම වශයෙන් අකුරු 8ක්වත් තියෙන්න ඕනේ. ඒ වගේම සිම්පල් අකුරු තියෙන්න ඕනේ, කැපිටල් අකුරු තියෙන්න ඕනේ, අංක තියෙන්න ඕනේ. ඒ වගේම ඔය ඇට් වගේ අකුරු ඒවත් තියෙන්න ඕනේ. මේ විදිහට හදාගත්තු පාස්වර්ඩ් එකක් ඔයාලා මෙතෙන්ට දාන්න ඕනේ. ඒ වගේම ආයි නැවත වතාවක් ඒක කන්ෆර්ම් කරන්න re-enter your password කියන තැනට දාලා company name කියන තැනට මොකක් හරි නමක් දෙන්න. home region කියන තැනට ඔයාලා යුරෝපා රටවල් තෝරගන්න ඕන හොඳයි. විතරම සැලකිලිමත් වෙන්න මේ යුරෝපා රටවල් ඒ වගේ රටක කලාපය තෝරන්න. continue බටන් එක ක්ලික් කරලා මෙතනින් ඉදිරියට යන්න. address information window එකේදී ඔයාලගේ ලිපිනය, ඔයාලගේ නගරය, ඔයාලගේ පෝස්ට් ඔෆිස් එකේ අංකය, ඔයාලගේ ෆෝන් නම්බර් එක දාලා continue බටන් එක ක්ලික් කරන්න. add payment method window එකේදී payment details යටතේ ඔයාලගේ card type එක Visa ද, Amex ද, Master card ද කියලා තෝරන්න වෙනවා. ඊළඟට card number එක enter කරලා expiration month එක, expiration year එක මෙතෙන්ට enter කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලගේ කාඩ් එක පිටිපස්සේ තියෙන CVV නම්බර් එක එන්ටර් කරන්න. ඔයාලගේ ක්‍රෙඩිට් කාඩ් විස්තර දැම්මට පස්සේ $1ක මුදලක් Oracle සමාගමට අය කරගන්නවා. මෙතනදී එක්වරක් පමණක් අය කරගන්න මුදලක් විදිහටයි මේක සිද්ධ වෙන්නේ. මේක සිද්ධ වෙන්නේ වෙරිෆයි කරගැනීමේ මෙතඩ් එකක් විදිහට. දවසක් විතර ගියාට පස්සේ ඒ සල්ලි ආපහු ඔයාගේ account එකට දෙනවා. ඊට පස්සේ ඔයාලා agreement ටික් එක දාගෙන start my free trial බටන් එක ක්ලික් කරන්න.
ඊට පස්සේ ඔයාලා ඇතුළත් කරපු සියලුම විස්තර තහවුරු කරගෙන Oracle සමාගමෙන් ඔයාලගේ account එක හදන්න විනාඩි 5ක් 10ක් විතර වගේ ගන්නවා. ඊට පස්සේ Oracle එකෙන් verify email එකක් ඔයාලගේ email එකට එවනවා. මෙතනදී ඔයාගේ login details ටිකත් එයාලා එවනවා.